අද අපි ගෙනල්ලා තියෙන්නේ හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ කොළ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නේ අද අපි ගෙනල්ලා තියෙන්නේ පොඩි vlog එකක් මගේ සෙකන්ඩ් vlog එක තමයි මේක ඉතින් අද අපි කරන්නේ අපේ එහා ගෙදර පීඩිතක් තියෙනවා හරිද දැන් මේකේ මේ අද හදින්නේ මණ්ඩප නම්මනම් ඒක රෑ එළි වෙනකම් තියෙනවා අපි මේ එළි වෙනකම් මේ වීඩියෝ එක කරනවා පොඩි ගමන් ටිකකුත් යනවා අපි කොහෙද වැවට යන්නේ වැවට ගිහලා අපි බැම්බක් බැදලා තින්නේ බැම්මත් අපි පෙන්නන්න පුළුවන් වුණොත් අපේ තාත්තා බෑග් ගොන්න යන්න වෙන්නේ දුකයි එහෙනම් රෑටත් මම වීඩියෝ ගන්නවා හරිද ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ගෙදර ඒ ගෙදර මෙතන තමයි ඉතින් මණ්ඩපේ හදලා කිරීම කරන්නේ දතාව අර අතන ඉන්න දතා කෝ දතා අර අතන ඉන්නේ ෆෝන් එක බොබ දතා ඒ ෆෝන් එක බොබ ඉන්නේ කකේන අපි දතා කියලා දතා අපේ සිනෙහි දතා හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද අපි මොකද්ද කරන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලා මට චැලෙන්ජ් එකක් දෙන්නකෝ මොකක් හරි දෙන්න මොකද්ද චැලෙන්ජ් එකක් ෆෝන් එක තියාගෙන බයිට් එකක් ගන්න. ඒ වගේ චැලෙන්ජ් දෙන්න එපා අසරණ වෙනවනේ අපි බෙල්ල කපාගෙන සාතන. හරි කියන චැලෙන්ජ් එක කරන්න පුළුවන්ද? නාසර් මිනි කැප්ෂන් වගේ මිනි කැප්ෂන් අයියා වගේ කෙලිම චැලෙන්ජ් කරන්න නාසර් මේකිස්ට ගහලා එන්න ඔළුවට. මල්ලිට ගහලා. ඊට වඩා හොඳයි මේ මෙහෙම කරගන්න එක හොඳයි අපි මලයට ගහනවට වඩා තාත්තා අම්මා දෙන්නම කියලා මට ගහනවා ගාලා ඉතින් අපි මොකද්ද කරන්නේ බා අරක කඩපන් බැඩ් එක. අපි හිරුගෙන් ආව අපිට චැලෙන්ජ් එක අර කඩපන්. කෑල්ලම. අයියෝ ඒ වගේ චැලෙන්ජ් නෙමෙයි බා මොකද්ද? ෆෝන් එක අරන් දුවපන්. ඩිෆ් 50ක් ඩිෆ් අනේ මොකක්ද 50. එයාලා මට චැලෙන්ජ් එකක් දෙනවා අර මොනවද බයි වට කියන්නේ මෙන්න ගහන්නේ ඩිෆ්ද ඒක 50ක් ගන්න කියලා අපි එන චැලෙන්ජ් එකක් කරමු මෙතන ගහන්නද? මෙතන අපි මට මෙයාලා චැලෙන්ජ් එකක් දුන්නා ඩිෆ් 50 ගන්න හොඳ ප්ලේස් එකක් වෙනක මං ඉන්නේ අර අතන ප්ලේස් එකක් තියෙන නේද ගන්න කට්ටියම ෆ්‍රෙන්ඩ්ස් මෙතන තව ඩිෆ් 50ක් ගන්නනේ අපි කොහොම හරි ගහමු අනේ මට දුකයි කවර හැදෙනවනේ ඉතින් ඔන්න ඔකයි ප්‍රශ්නේ ෆ්‍රෙන්ඩ්ස් මම ඩිෆ් 50 ගන්න එක වේගෙන් දාන්නම් මොකද නැත්තම් මේ වීඩියෝ එක ඩිලීට් කරනවා බුදුහාමුදුරුවෝ ගාව ගන්න බෑනේ ඩිෆ් 50 මෙතන ගහනවා ඉතින් ඔහොම තියෙන්නේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගම්මන්නේ කාටද අල්ලන් හිටියාගේද ඩිෆ් 50 ගන්න කියන වේගෙන් එක දානවා ඒක ඒවාට පේනවානේ වේගෙන් තද කරගෙන යනවා වේගය යනවා දැන් ඔයාලා දැක්කේ නම් මම 30යි ගැහුවේ ෆ්‍රෙන්ඩ්ස් ඩිෆ් කලින් 50ක් ගැහුවා මම හයි ස්පීඩ් එක 30 ගුණයකින් වැඩි කරලා ඒක නිසා ඒක ඉක්මනට ගියා ඒක දාමට වැඩක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් මම 50ක් ගැහුවා මේ 30යි 80ක් ගැහුවා කැරිය අමාරුවක් තියෙන්නේ උන්වරපත්තිය වෙනවා හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඇති තමා දැන් නම් තව චැලෙන්ජ් එකක් දෙනවා නම් දීපන් දෙන්න. මොකද්ද දෙන්න චැලෙන්ජ් 50ක් ගහපන්. අනේ අම්මට නෑ. අදෝර ගතිය අතුව. නෑ මේ බුදුන් පිළිවෙලට 100ක් කරගන්න. ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ චැලෙන්ජ් එක අපේ බුදු පිළිම වටේ 100ක් කරගෙන යනවා වට 100. එහෙනම් අපි යමු හිමීට 100ට අයිය. මම මේකෙන් මගේ ගේ වටේ කරගෙන එක දානවා ඒකෙන් පාර්ට් 1 ඉවර කරනවා පාර්ට් 2 අරන් එනවා රෑ මගේ එක රෑ ගත කරන එක බලත් ඉන්නවනේ බලත් වෙනවනේ ෆෙස් මේ කට්ටිය මෙනවා ඉතින් අපි පොඩි හැංගි මුතු පාරකුත් දාන්න ඉන්නවා එලි වෙනකන් ඉන්නේ. එළි වෙනකන් ඉන්නේ නැද්ද අයියේ මං ඉන්නවා ඒ කියන්නේ චැලෙන්ජ් වලට එන්න ඕනේ බස්. මං චැලෙන්ජ් කරන්නේ මම චැලෙන්ජ් උඹලා චැලෙන්ජ් දෙන්නේ මට හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එහෙනම් ඔයාලා බලාගෙන ඉන්න මම රවුන්ඩ් 100ක් යනවා
හරි 100ක් ගියා ඔයාලට වීඩියෝ එක නම් දැක්කනේ ඉතින්